Right. We're back. We're back. Then I'm put up body in Natira. But then the show has to go on. Yes. Right. So now today, not today. Today we're going to talk about picking the right mentor. Shian put up. Then Shian has more knowledge, a wealth of knowledge on this, and probably has experience also. මෙන්ටර් කෙනෙක්ව හරියට චූස් කරන්නේ කොහොමද? මෙන්ටර් කෙනෙක් ඇත්තටම අවශ්‍යද අපිට? Is this related to business or in general do you need a mentor? In general we need a mentor. ඒ කියන්නේ මම හිතන විදිහට අපිට ඔකිබෝ වගේ දැන් මම හිතන්නේ මේක මට වඩා අද අපි මම හිතන්නේ මෙන්ටර්ස්ලා ගැන කතා කරන එක අපි වාගේ පැත්තෙන් කතා කරමු. මොකද මම හිතන්නේ ඔයාලට මෙන්ටර්ස්ලා කීප දෙනෙක්ගේ එක්ස්පෝෂර් එකක් මම හිතන්නේ මේ වෙනකොට තියෙනවා. ඒකෝර මම හිතන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක මටත් වඩා මේකට මම හිතන්නේ ඔයාලට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඉතින් මේකේ මචං අපි බලන්නේ මම අහන්නේ ඔයා කිව්වා වගේ අර ඉස්ලාම මෙන්ටර් කෙනෙක් කියන්නේ කවුද? එතකොට මේ මෙන්ටර් කියන අයිඩියා එක මොකක්ද? එතකොට ටීචර් කෙනෙක්ද ලීඩර් කෙනෙක්ද කවුද මේ මොකක්ද මේ? මොකක්ද මේ concept එක? එතකොට මෙන්ටරින් වලින් කරන්නේ මොකක්ද? එතකොට මෙන්ටර් කෙනෙක්ගෙන් ඔයා එක්ස්පෙක්ට් කරන්නේ මොනවද? ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? එතකොට කොහොමද මේක යන්නේ කියලා අපි අද කතා කරමු. හරි. ඔය එක ප්‍රශ්නයක් අහනවා කියලා ප්‍රශ්න 100ක් ඇහුවා නිසියක්. හරි. මෙහෙම සීන් එකක් තමයි. අපි එකින් එකට යමුකෝ. එකින් එකට. හරි. මෙන්ටර් කෙනෙක් කියන්නේ කවුද? ඔයා හිතන විදිහට. හරි. ඕකට කලින් දැන් මම බිස්නස් එක පටන් ගන්න කාලේ මම කිව්වේ මම සමහර වචනවල මීනින් එකවත් දැනගෙන හිටියේ නෑ. For example ෆ්‍රීලාන්සර් කෙනෙක් කියන්නේ කවුද? මම හිතුවේ ෆ්‍රීලාන්සර් කෙනෙක් කියන්නේ ෆ්‍රී වැඩ කරන මිනිස්සෙක් කියලා. හරිද? බලද්දි ෆ්‍රීලාන්සර්ස්ලා තමයි හොඳටම හම්බු කරන්නේ. එතකොට ඔන්ට්‍රප්‍රනර්ෂිප් කියන්නේ මං හිතුවා ඔන්ට්‍රප්‍රනර්ෂිප් කියන්නේ නිකන් මොකක් හරි රිලේෂන්ෂිප් වගේ නැත්තම් මොකක් හරි ඒ වගේ දෙයක් තමයි කියලා හිතුවේ. මේක මේ අපේ ඉංග්ලිෂ් භාෂාවේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ටර්ම්ස් කියන අපිට ඒ සර්කල් එකේ තේරුම් නෑ. ඒක පොඩ්ඩක් එක්ක යන්න නැත්නම් තේරුම් නෑ. ඔය දැන් වගේ ඇහුන්නේ නෑ ඔය වචන ඒ කාලේ. එතකොට මෙන්ටර් කෙනෙක්ව පික් කරන එක ඒකත් ඇත්තටම මම මෙන්ටර් කෙනෙක් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ දැන් පොඩ්ඩ මම හිතන්නේ මැචෝ වුණාට පස්සේ තමයි තේරුනේ මෙන්ටර් කෙනෙක් මට ඉඳලා තියෙනවා හැම මං කරපු හැම දෙයකම මෙන්ටර් කෙනෙක් කොහොම හරි කොතන හරි ඉඳලා තියෙනවා. ඒක සමහර විට මගේ මුල් කාලේ මගේ මෙන්ටර්ස්ලා වෙන්න පුළුවන් මගේ බ්‍රදර්ස්ලා. එතකොට මං ඒ සර්කල් එකෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ලීඩර්ෂිප් ගැන, රෙස්පොන්සිබිලිටි ගැන, ෆයිනෑන්ෂල් කොහොමද යූස් කරන්නේ, කොහොමද ඉන්වෙස්ට් කරන්නේ, එතකොට රෙස්පෙක්ට් කියන ගෙදර හැසිරෙන විදිය ඒ ඉගෙන ගත්තේ ඒ ඉනර් සර්කල් එකෙන්. එතකොට තාත්තගෙන් ඊළඟ ලයින් එක තියෙන අම්මයි තාත්තයි. මේගලඟුත් ෂෙයාර් හිතා ගන්නත් බැරි සමහරට මෙහෙම කිව්වම ඒ දෙන්නත් ඇත්තටම මෙන්ටර්ස්ලා දෙන්නෙක්. රයිට්. අපි කැමති නෑනේ පේරන්ට්ස්ලා හැමතිස්සම උදේ ඉඳන් හවස ඉඳන් එකම දේ කියනවා රේඩියෝ එක වගේ නිකන් සම ටෙම්ප්ලේට්ස් එකම දේ කියනවා. හැබැයි දැන් පොඩ්ඩක් දැන් මම පේරන්ට් කෙනෙක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේගලන්වත් කරලා තියෙන්නේ මෙන්ටර්ෂිප් එකක් තමයි අපිට. පේරන්ට්ස්ලා තමයි ටෙක්නිකල් ටර්ම් එක පේරන්ට්. බට් ඒගලන්වත් මෙන්ටර්ස්. දැන් මම මේකෙන් කියන්න හදන්නේ අපි මෙන්ටර් කෙනෙක්ව චූස් කරනවට වඩා මෙන්ටර් අපිව චූස් කරන එක තමයි උතන වෙන්නේ. ඕකේ. මොකද අපි මෙන්ටර් කෙනෙක්ගේ පිටිපස්සෙන් යනවා මන්න මෙයා තමයි මට මෙන්ටර් කෙනෙක් වෙන්න හොඳ. මෙයා තමයි හොඳ කියලා අපි චූස් කරනවානේ. කවදාවත් ඒ මෙන්ටර්ට ගොඩක් වෙලාවට ඔයාට වෙලාවක් දෙන්න බැරි වෙනවා. හොඳම දේ තමයි ඒ අර පටන් ගන්න නෙම ෆැමිලි එකෙන් මෙන්ටර් කෙනෙක් හොයාගන්න එක both positive negative තියෙනවා. දැන් මගේ family එකේ මට luckily fortunately I was able to find a mentor at my house itself. So that could be my older siblings, even my younger sibling when it comes to tech and web development and things like that. ඒගොල්ලන්ගෙන් advice ගන්න පුළුවන්. mentor කෙනෙක් කියන්නේ කවුද කියලා ඇහුවා. මට තේරෙන විදිහට mentor කෙනෙක් කියන්නේ genuinely ඔයාට advice එකක් දෙන්න පුළුවන්
ටෙස්ටඩ් ඇන් ප්‍රූවන් ලීඩ ගෙනෙක්. ඒ කියන්නේ එයා මං යන්න කැමති ජර්නිය එකේ සමහර විට ගිහිල්ලා ෆේල් වෙලා ට්‍රයි කරලා සක්සස් වෙලා සමහරට ෆේල් වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි ජර්නිය එකේ ගිහිල්ල තියෙන මනුස්සෙක් වෙන්නත් ඕන. මොකද ගොඩක් වෙලාවට අපි චූස් කරන මෙන්ට ගොඩක් වෙලාට හිතංශයන් අපිට ජීවිත එක මෙන්ට කෙනෙක් තම ඉන්න ඕන කියලා. මන්නන් එකට ග්‍රීවෙන් නැහැ. මොකද සමහර මෙන්ටර්ස්ලා ඉන්න දැන්වා උදාහරණයක් මටවා ගොඩක් ඇඩ්වයිස් දීලා තියෙන කවුන්ස්ලිං පැත්තේ. මං කොහොමද සමහර මගේ අර තරහ කොහොමද පිට කරන්නේ කොහොමද කතා කරන්නේ සමහරට ගෙදර මොනහරි දෙයක් තියෙනවා නම් ඒක කොහොමද විසඳන්නේ ඒවා ගොඩක් ඇඩ්වයිස් දීලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මගේ අයියලා එක්කෙනෙක් එන්ජිනියර් කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් බැංක කෙනෙක් ඉන්නවා එතකොට එක්කෙනෙක් සිකියුරිටි ප්‍රොෆෙෂනල් කෙනෙක් ඉන්නවා. එතකොට මට ලකිලි like I said fortunately මට ෆැමිලි එක ඇතුළෙම ඒ මෙන්ටර්ස්ලා ඔක්කොම හිටියා. එතකොට පොඩ්ඩ දැන් මං බිස්නස් එක දියුණු වෙලා මං ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්න පටන් ගත්තාම මගේ පොඩි මේකක් තියෙනවා මං දන්නේ නැති දෙයක් අහනවා. එහෙම නිෂාන් දන්න දෙයක් අහන්න ඕනේ කොහොමද මේක වෙන්නේ? ඇයි මේක මෙහෙම වෙන්නේ? මම මේක කරොත් හොඳද නරකද කියලා මං ජෙනුවින්ලි අහනවා. ඔයා කැමති නැද්ද එහෙම දෙයක් කවුරු හරි වාගෙන් අහුවොත්? අනිවාර්යයෙන්. අපි කියනවනේ සමහර මිනිස්සු මේ නෑ කියලා. එතකොට මන්නන් ඒකන්නේ ලෙවල් එකක් බහිනව නෙමෙයි ඒ ලෙවල් එකට ඇවිල්ලා මං ජෙනුවින්ලි කියනවා මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ මේක විසඳන්නේ කොහොමද කියලා මම අහනවා. සමහරට ඒගලන්ට උත්තරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහරට ඒගලන් ඩිරෙක්ට් කරනවා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් මනුස්සයව ඩිරෙක්ෂන් එකට පොයින්ට් කරනවා. නැත්නම් ඉන්ට්‍රොඩියුස් කරලා හරි දෙනවා. ඒ වගේ මගේ ලයිෆ් එකේ හොඳ මෙන්ටර්ස්ලා ඉන්නවා. එතකොට මිස්ටර් බ්‍රැඩ්ලි ඉන්නවා මිස්ටර් බාලාජී ඉන්නවා අපේ ෂියාන් ෆර්නෑන්ඩෝ ඉන්නවා මගේ මිත්‍රයා. එතකොට මගේ තාත්තා ඉන්නවා මගේ සිබ්ලින්ස්ලා ඉන්නවා. එතකොට මේ ඔක්කොම ගත්තොත් මේ හැම එක්කෙනාම ගේන්නේ වෙනම යුනික් ෆ්ලේවර් එකක් තමයි මගේ කරියර් පාත් වේකට ගේන්නේ. ඔන්න ඕක තමයි කතන්දරේ. එතකොට අපි මෙහෙමකුත් අපි ඒ කියන්නේ කිව්වා දන්නේ නැති හොඳ ඒ ලස්සන පොයින්ට් එකක් කතා කරලා. ඒ තමයි දන්නේ නැති දේ අහන්න ඕනේ කියලා. මම හිතන්නේ අද ගොඩක් කට්ටියට වෙලා තියෙන දෙයක් තමයි දන්නේ නැත්තම් ඒක අහන්න කැමති නැහැ. තමුන් දන්නේ නැහැ කියලා පෙන්වන්න කැමති නැහැ. ඒක තමුන් දන්නවා වගේ හැමදේම එක්කෝ ටක් ගාලා Google කරලා හරි මොනවාරි කරලා ඒක ගන්න බලනවා. මොනවාරි දෙයක් කරන්න බලනවා. ඒක වෙන්නේ හේතුව ඇවිල්ලා ගොඩක් මං හිතන්නේ හම්බල් නැහැ ගොඩක් කට්ටිය. මොකද ඒගොල්ලෝ හිතන්නේ වා වගේ දෙයක් ඇහුවොත් ඒක ටිකක් පල්ලෙහාට එකෙන් ස්ටෙප් ඩවුන් වෙනවා කියලා. නමුත් මම හිතන්නේ එක තැනකදී මෙහෙම දෙයක් කිව්වා. මෙන්ටර් කෙනෙක්